නේපාල දේශපාලනයේ ඓතිහාසික පෙරළියක් සනිටුහන් කරමින් එරට හිටපු රැප් ගායකයෙකු සහ සිවිල් ඉංජිනේරුවරයෙකු වන බාලේන්ද්‍ර ෂා එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා. කැරපොත්තන් හැංගිලා ඉන්න තැන්වලට විදින් දිගු විදිනයක් තියෙන හිට් සීක් ඇන්ඩ් කිල්. පසුගිය මාර්තු මාස 5 වෙනිදා පැවැත් වූ මහමැතිවරණයෙන් බාලේන්ද්‍ර ෂා නායකත්වය දුන් රාෂ්ට්‍රීය ස්වතන්ත්‍ර පක්ෂය පාර්ලිමේන්තු ආසන 275න් 182ක බහුතර බලයක් ලබා ගත්තා. 35 වසර විය පසුවන ෂා නේපාල ඉතිහාසයේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරීපත් වූ ලාබාලත අග්‍රාමාත්‍යවරයා ලෙසයි සැලකෙන්නේ. ඔහු මෙම මැතිවරණයේදී හිටපු අගමැති කේ.පී. ශර්මා ඕලි පරදවා දෙවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමද විශේෂත්වයක්. පසුගිය වසරේ පැවති තරුණ උද්ඝෝෂණ සහ දූෂණයට එරෙහි වූ ජනමතය බාලේන්ද්‍ර ෂාගේ මෙම ජයග්‍රහණයට ප්‍රබල පදනමක් වී තිබෙනවා. ඔහු සිය දුරේ වැඩබාර ගැනීමට පෙර ජයි මහකාලී නමින් නව රැප් ගීතයක්ද නිකුත් කරමින් ජනතාවට සිය ස්තුතිය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.